හෙල්ලෝ ගයිස් ඔන්න ඉතින් අදත් ඔයගොල්ලෝ පිළිගන්න මිස්ටර් කාර්යු channel එක. අද මම ඔයගොල්ලෝ කියන්නේ කොහොමද ගන්නේ වන්නේ එකේ ඔයගොල්ලෝ ටිප්ස් එකක් දෙනවා ඒවා යූස් කරන්න කොහොමද ඒවා මොනවද කියන එන්නේ අද මම ඔයගොල්ලෝ කියලා දෙනවා. ඉතින් මගේ YouTube channel එක like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි දැන් මේක වැඩි දාන්න නැතුව අපි යමු වීඩියෝ එක. මම මේක easy mode දාලා දාමු. එතකොට මේ අපිට පාසුයි. ඉතින් මේක ඔයගොල්ලෝ දැන් load වෙනවා. මේ මම අවතම machine එක. මේ load වෙනවා. දැන් මේ ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන්ට කලින් ටික කියලා දෙන්නම් කොහොමද ගන්නේ freeze කරන්න කියලා. අපි මේ වගේ අපි ඉතින් ඉතින් තමයි ඇඳලා වටලා අපි කෙලින්ම මෙන්න මේ මල් පොටි ගන්න ඕනි. ඊළඟට අපි ගන්නේ ගෙන ගන්න ඕනි. ඔන්න මම ගෙන ගමු. දැන් ගන්නේ ඒක. එයි. ඊළඟට අපි මෙයාට පොඩි ආදල්ලා දෙමු. වෙන්නේ. මම මේක බලන්න මම තාම බලන්න යන්න ඕනේ. ඉතින් මම තාම බලන්න ඕනේ ඔයගොල්ලෝ. බැරි වෙලාවක ස්කිප් කරන්න එපා. ස්කිප් කරලා මෙයා බැරිලා හරි ෆ්‍රීස් වෙන අතර යනවා. මම දැන් ඉන්නේ අපි ෆ්‍රීස් කරලා ඉන්නේ. මචංලා දැක්කද? අනේ පව් ආතල්ලේ ඉන්න ගණන් කියලා ෆ්‍රීස් වෙලා ඉන්නේ. මොකෝම කරන්න බෑ. මේක 100% work කරනවා යාළුවනේ මම ඔරිජිනල් එකට වැඩ කරනවා. බලන්න මේ ගණිගේ අසින් මේක මේ මල් පොච්චි දැම්ම බලන්න මේක අම්මවා මූණට දමල හඳිනවා වැඩි කියන්නේ බෑනේ. මූණට හැම තියෙනවනේ. ඊට පස්සේ ඉතින් මේක හැෂ් 2 කරන්න හලින් ඉස්සෙල්ලාම අපි මෙයා මැරෙන්න ඕන වකලා. මැරෙනවා ඉතින් අපි දැන් මෙයා ෆ්‍රීස් කරන්න. ඒ නිසා අපි කෙලින් මුදකට ගිහලා මැරෙන්න. මැරෙන්න මේක අපි මුදකට ගියා දිමු. කෙලින් මුදකට ගිහලා නොක ඔතන ඩ්‍රොප් කළා. අපි කෙලින්ම මැරෙමු අපලේ. මම මාරි. ඔන්න ඒකත් හරි. දැන් දිනේ ඔන්න day 2. මචං ඔන්න day 2 පටන් ගන්න යන්නේ. day 2 වෙනකොට හැබැයි මෙන්න මේ පොඩි දෙයක් තියෙනවා. day 2 වෙනකොට ග්‍රැනියල් ෆ්‍රීස් එකක් තියෙන නැතිලා තියෙන්නේ. මොකද කිව්වොත් මේ يعني ග්‍රැනි කෙනාලා තමයි අපි ග්‍රැනියල් තමයි අපි ආපහු කමෙන්ට් දාන්නේ. ඔන්න දැන් අපි ප්ලේ නැගිටිනවා. ඔන්න දැන් අපි මම දැන් කියලා දෙන්නේ ඔයගලට දෙවෙනි ට්‍රික් එක. දෙවෙනි ට්‍රික් එක පටන් ගන්න හරි මෙන්න මේ ඇඳලාවට ගිහිල්ලා අන්න මචං කියලා වුණා බං ඉතින්. මොනව කරන්නද? දැන් ඉන්නේ day 2 එකට. නෙමෙයි day 3 නේද? ඔන්න ඔහම යම මචං. ඔන්න ග්‍රැනිත් එනවා. අපි ඔක්කොම ග්‍රැනි බේල්ලා ඉන්නවා. ග්‍රැනි බේල්ලා. ග්‍රැනි කමින් අපි ඒ මොකද කියන්නේ? මේ ගේම් එකට පිස්සුනේ මම. අපි මේක දින්නේ උඩට ගිහිල්ලා මචංලා. මේ දොර ඇරගන්නවා. දොර ඇරගෙන අපි යමු උඩට. උඩට උඹලා මලකට බං මේ. මේ දිනුනේ. ඉන්නේ මේ. ඔන්නක පිල්ලනවා. ඔන්නක වෙල්ලලා මේක ඩ්‍රොප් කරලා ගන්න ගන්නේ නේද? මෙයා දැන් යාටම ගිහලා යාගේ මඩ කරනවා. ඊට පස්සේ අපි මෙන්න මේක අතට ඩ්‍රොප් කරමු. ඔන්න ඊට පස්සේ දැන් ගිහලා මෙතනට හැංගිලා. හැංගුණාට පස්සේ මෙතනට ග්‍රැනියයි. ඒකම තමයි ආතන සීන් එක. ඔන්න බලපන් වෙන වැඩි. දැන් අපි හදන්නේ ග්‍රැනියටම ගිහලා ග්‍රැනියක මේ බඩු හදාගන්න. දැක්කද මචං? අපි හැම එක හොයාගෙන හදන්න ඕනි ප්ලෑන් ටික ඒකින්ම හදලා දුන්නා. මම නේද බං? ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා හපනවා. මම මාතර. පව් ඉතින් අපි හැම එක හොයාගන්න ඕනේ නෑ. මේකම හොයලා දුන්නා. ඉතින් වැඩි කළා දුන්නා. දැන් ඉතින් අසු දින බඩු ගන්න පුළුවන් ප්ලෑන් ටික කරලා හදන්න පුළුවන්. පොඩි නාවකුත් දැම්මා. ඉතින් නාවකුත් දාලා යන්නේ. දැනගෙන කොයි. අපි දැන් මේ ගියා පස්සේ මීන් මේකට ගිහිල්ලා. කඩලා පවුනේ බං ඉතින් මොනව කරන්නද? මේ බලන්න කොච්චර හොඳයි පාර්ට් ඔෆ් ෂොට් ගන්න. ෂොට් ගන්නේ පාර්ට් එකක් තියෙනවා. අපි මේ ප්ලෑන් එක කරගෙන යන්න පුළුවන් යකට. අන්න ඔය ටයිමින්. අන්න ඒක. ඔන්න day 3 බං day 3 පටන් ගත්තා ඔන්න දැන්. මම දැන් මම උඹලට කියලා දෙන්නේ මේ තුන්වෙනි ට්‍රික් එක. මේකේ තියෙන බොඩුවක් තියෙනවා. මේක දැන් අපි මේ සාමාන්‍ය විදිහට අපි මේ ගන්න ටිකත් බං අපේ ස්පීඩ් එක වට්ටම ස්ලෝ. මේ ට්‍රික් එක බලන්න මේ මේක ස්පීඩ් එක වැඩි කරගන්න. මේක කරන්න බං ඉස්සෙල්ලා අපි යන්න ඕනි ඇඳගවට. ඇඳගවට ගිහලා මෙන්න මේ මනුස්සයාගේ රූපේ තියෙනවා. අන්න ඒක ගිහිල්ලා ඔබලා ඇඳගවට ගිහලා ඔබලා ඇඳයට යන්න ඕනි. ඇඳයට ගිහලා ඊට පස්සේ එළියට යන්න. එතකොට උඹේ ස්පීඩ් එකයි සුපීරියම වැඩි වෙලා තියෙනවා. ආයෙ කතා කරන්න දෙයක් නැහැ වැඩි වෙලා තියෙනවා. සුපීරියම වැඩි වෙලා තියෙනවා. කලින්ට වඩා හොඳටම වැඩි වෙලා තියෙනවා. ආයෙ කියන්න දෙයක් නැහැ උඩින්ම වැඩි වෙලා තියෙනවා. සුපීරියම මේක වැඩි වෙලා තියෙනවා. බලන්න අරකට අහුන්නේ නැහැ බං. මෙන්න මේකට අහුන්නේ නැහැ බං. බලන්න. ඒකත් හොඳ ට්‍රික් එකක් බං. මේක උඩින් යන්න පුළුවන්. ඒකත් හොඳම ට්‍රික් එකක්. ඒක තමයි හතරවෙනි ට්‍රික් එක. ඔන්න ඔය වගේ දේවල් ඉතින් බලලා අපි මේක ලේසියම මේ කරගන්න පුළුවන්. මේක තව ට්‍රික් එකක් තියෙනවා. ඒ තමයි ඔන්න ඔතනට ගිහිල්ලා ඔය ප්ලෑන් එක තියා මේ පෝච්චිය තියෙනවා. එන්නේ පෝච්චිය ඔන්න ඔතන ඩ්‍රොප් කරනවා. හරිද? ඊට පස්සේ ආයෙ ඩ්‍රොප් කරනවා. හරිද? ග්‍රැනීට් කමින් වෙනවා. හරිද? ඔන්න ඔය ඩ්‍රොප් කළා. අපි ග්‍රැනී ගෙන්න ගමු. හරිද? දැන් ග්‍රැනී කමින් වෙයි. දැන් හරි එනවා ඇති. එනවා එනවා මලාචි. ඔක්කොම හරි අපි දැන් මේක අස්සට යනවා. දැන් මේකට ගිහිල්ලා අන්න පස්සේ හැංගෙනවා. ඔන්න ඔතන. ඒරෝලේ. ඒරෝලේ ඔන්න මුල්ලේ හැංගෙනවා. මෙතන මුල්ලේ කරන්නේ. මෙතන මුල්ලේ තමයි වැඩ කරන්නේ. ඔන්න දැන් හරි හැංගි බලන්න ඉන්නවා. අයියෝ බලන්න. වැඩි ගන්නේ. අපි මෙතන ගියා බං ග්‍රැනී මේක හදාගන්න දාන අයියා එහෙම බලන්න. අඬ ඉන්නවනේ. හොයනවා මම තන හොයනවා. දැන් මේක යනහන් ඉන්න අපි යාගන්න නැත්තම් මේක ඇදුවා ඇරි ගම මේ ඇවිල්ලා අපි මරනවා. ඒ නිසා අපි මේක යනහන් ඉඳලා හිමීට යනහන් ඉඳලා අපි බං මේ මෙතන යමු. ඔන්න මචං යනවා ග්‍රැනී. ග්‍රැනී මචං ගියා ඔන්න දැන්. ඔන්න ග්‍රැනීගෙන් බේරෙන්න දීච්ච උඩරම අවස්ථාව හැබැයි මේක පාවිච්චි කරන්න බලම එකම සැරයක් විතරයි. එකම සැරේ යාර ෆ්‍රීස් කරනවා වගේ දෙතුන් සැරේ බෑ එකම සැරයක් විතරයි. හොඳේ. ඔන්න ඒක මම කිව්වා. දැන් මචං අපි මේක නෑ. දැන් මේක අපි මේක ඕපන් කරනවානේ. එතකොට ඕපන් කරනකොට මෙයාට එනවා. ඒක නිසා අපි පොඩි ලාවක් මේ යන්න දීලා ඊට පස්සේ මේක ඕපන් කරනවා. නැත්තම් මේක ඇහෙනවා. මේ නටේ වටනකොට එනවා. දැන් මේක දැන් අපි යමටක් ගාලා. දැන් කමින් මේ. අපි මෙතනට යමු දැන්. ඔන්න ගියා. මචං ඔන්න දැන් ග්‍රැනී මෙතනට එයි. වැඩි ගන්න මේ තව ට්‍රික් එකක්. අඩෝ ගම මෙතන ට්‍රික් ලා උරන්. හරි ග්‍රැනී මෙතන ඉන්නේ. දැක්කද? ග්‍රැනී බා උඩට අපි බලන්න. ඒක වඩා ට්‍රික් එකක් බා. මේකයි හොඳම ට්‍රික් එක. ග්‍රැනී අපි දිහා බලන් ඉන්න එක මරුම වැඩි. මේක ඉතින් මෙයා ඕක පැය ගාණක් ඉතින් ඔබ බලන් ඉන්න හැබැයි ඉතින්. මොම බලන් ගියා පස්සේ ඉතින් තමයි මේ ගියා යනවා. පවුඩින් එයි. ඒක තමයි අපි ඉතින් යන්නේ වෙන්නේ. ඊළඟට යන්නේ බා. ඔන්න බලන්න. ඔන්න අර ග්‍රැනී දැන් නාටක කරලා ඉන්නේ. ඒක තමයි මරුම වැඩි. මේ වලුනේ ඔන්න තමයි ග්‍රැනී ඉතින් අපි මේ ට්‍රික්ස් තියෙන්නේ. ගොඩක් ට්‍රික්ස් තියෙනවා. ඔන්න දැන් අපි හැවුණා. ඔය ලයිසි යුවර් මොකද කියලා යන්නේ අය. ඔන්න ඔය මේ ගේම් එකේ ගොඩක් මේ ට්‍රික්ස් ටික කරන පාවිච්චි කරලා මේ ගේම් එක ඊසි කරලා ඔන්න යන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් අපෝ ICs කියලා ගියේ කියවලා ඔන්න යන්න ගියා. ඔන්න ඉතින් ඔය ටික ට්‍රික් තමයි අද මම ඔයගොල්ලෝ කියලා යන්නේ. ළඟදී මම ඔයගොල්ලෝ ගණී 2 chapter 2 එකේ ට්‍රික්ස් ගැන කියලා දෙන්න යනවා.
එහෙනම් ඉතින් යාළුවනේ අද සුබ දවසක් ආයි බෝ වේවා.